යාළුවනේ. ඉතින් කොහොමද යාළුවට? අන්න මම අපේ අම්පාර ට්‍රිප් එකේ එපිසෝඩ් 3 අරගෙන ආවා. ඉතින් අපි අද ආරුගම්බේ වලට යනවා. කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා. අද ඒ කියන්නේ අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. අපි අද දවසේ පුරාම අම්පාර දිස්ත්‍රික්කයේ විවිධ තැන්වල ඇවිත්තා. ඉතින් ඔයාලට ඒවා කලින් වීඩියෝ එකෙන් බලා ගන්නත් පුළුවන්. දැන් අපි සංගමන් කන්ද පොයින්ට් වලට ගිහිල්ලා එතන ඉඳන් ආරුගම්බේ වලට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි අද රෑ ආරුගම්බේ වල නවතිනවා. ඒ වගේම හෙට අපේ ට්‍රිප් එකේ අවසාන දවස. දැන් අපි පොතුවිල් පහු කරන ගමන් ඉන්නේ. පේන විදිහට කුඹුරු ගොවිතැන තමයි මේ පැත්තේ ප්‍රධානම රැකියාව. ඉතින් හරිම ලස්සනයි. පාර දෙපැත්තෙම කුඹුරු තියෙනවා. ඒවා හරිම ශාස්ත්‍රීයව හැදිලා තියෙනවා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් පොතුවිල් වල ඉඳන් ආරුගම්බේ වලට යන්න තියෙන්නේ ආරුගම්බේ කලපුව හරහා. අපි දැන් මේ ඉන්නේ කලපුවඩින් තියෙන ආරුගම්බේ බීච් එක උඩ. දැන් හොඳටම හවස් වෙලා තියෙන හින්දා අපිට මේ වෙලේ සන්සෙට් එක මේ ඔයාලට පේනවා වගේ හරිම ලස්සනට බලා ගන්න නම් බලන් වෙනවා. කොහොම හරි හවස 6:30 වගේ වෙද්දි අපිට ආරුගම්බේ වලට එන්න පුළුවන් වුණා. ඉතින් අපි දැන් කෙලින්ම යන්නේ අපි අද රෑ නවතින ප්ලේස් එකට. ආරුගම්බේ කියන්නේ ටුවරිසම් වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක්නේ. ඉතින් මේ ඔයාලා දකිනවා වගේ පාර දෙපැත්තේ තියෙන shops එහෙම හරිම සිත් ගන්නා සුළු විදිහට නිර්මාණය කරලා තියෙනවා. මොකද දැන් ආරුගම්බේ සීසන් එක පටන් ගන්න ගමන් තියෙන්නේ. ඉතින් foreigners එහෙම ගොඩක් ආරුගම්බේ වලට travel කරන ගමන් තමයි ඉන්නේ මේ දවස්වල. ඉතින් අපි මේ ආවේ මැයි මාසේ අන්තිමට වගේනේ. ඒ කියන්නේ ආරුගම්බේ සීසන් එකේ මුල්ම හරියනේ. ඒ හින්දා තාම නම් ලොකුවට සෙනග නැහැ. ඉතින් ඔන්න දැන් අපි අද නවතින ප්ලේස් එකට ආවා. නයිස් ප්ලේස් ගෙස්ට් හවුස්. ආරුගම්බේ බීච් එක ළඟම තමයි තියෙන්නේ. මීටර් 25-30ක වගේ දුරින්. ඉතින් අපි අද නයිට් එක විතරයි ආරුගම්බේ වල ඉන්නේ. හෙට උදේම සන්රයිස් එක බලලා මෙහෙන් පිටත් වෙන්න තමයි අපේ ප්ලෑන් එක. ඒ නිසා තමයි අපි මේ බජට් ගෙස්ට් හවුස් එක අපේ ස්ටේ එකට අපි තෝරගත්තේ. ඒ වගේම කියන්න ඕනේ මේ ගෙස්ට් හවුස් එක හරිම කාම්. එතකොට මේකේ ඕන හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම රූම් එක හරිම ස්පේෂියස්. අපිට රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඉතින් අපි ටිකක් වෙලා රෙස්ට් එකේ ඉඳලා තව ටිකක් රෑ වුණාට පස්සේ බීච් එකේ ඇවිදින්න ආවා. අපි දෙන්නම ආසලයක් තමයි රෑට බීච් එකේ ඇවිදින එක. අවුවත් නැති නිසා ඒක ඇඟටත් හරිම සනීපයි. ඒ වගේම හිතට මාරම නිදහස්. මං කලින් කිව්වා වගේ දැන් මේ ආරුගම්බේ සීසන් එක පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ හැම රෙස්ටුරන්ට් එකක්ම හරිම ලස්සනට සරසලා තියෙනවා. මියුසික් තියෙනවා. ඒවට ස්පෙෂල් ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් ෆොරිනර්ස්ලා ඒ වගේම ගෙස්ට්ලා අද ගන්න හරිම ලස්සන ඉවෙන්ට්ස් ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් අපි දෙන්න බීච් එකේ ඇවිදින ගමන් ඒවත් බැලුවා. ඒ වගේම ආරුගම්බේ බීච් එකේ ටිකක් කෙළවරට ඇවිදගෙන යනකොට මාළු බාන බෝට්ටු එහෙමත් තියෙනවා. ඊට පස්සේ අපි බීච් එකේ ඇවිදලා කෙලිම ස්ට්‍රීට් එක පැත්තට ආවා. රෑට මේ ස්ට්‍රීට් එකත් හරිම හැපෙනින්. ඊට පස්සේ බීච් ෆ්‍රන්ට් view රෙස්ටුරන්ට් එකකින් අපි ඩිනර් එක අරගෙන ටිකක් වෙලා එන්ජොයි කරා. ඉතින් මේ විදිහට තමයි අපේ ආරුගම්බේ නයිට් එක ගෙවුනේ. එතකොට මේ තියෙන්නේ අපි ස්ට්‍රීට් එකේ ඇවිදින ගමන් ගත්ත දේවල්. අපි පුංචි ස්වේනිය එකක් ගත්තා. ඒ වගේම ටී shopping කරා. ඉතින් good morning ඔයාලා හැමෝටම. අපි day 3 එක start කරන්න යන්නේ sunrise එකකින්. ඉතින් මෙහෙට එදා sunrise එක තිබුණේ 6යි කාලට විතර. හැබැයි අපි දෙන්න බීච් එකට යද්දී 6:45 විතර වුණා. ඉතින් මේ විදිහට තමයි අපිට ඒ වෙලාවේ sunrise එක බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් foreigners ලා නම් ගොඩක් ඇවිල්ලා හිටියා උදේම sunrise එක බලන්න. ඉතින් බලන්නකො මුහුදු රැලි වලට හිරු එළිය වැටිලා බීච් එකේ තියෙන ලස්සන.
ඉතින් අපි දෙන්න බීච් එක දිහා ගොඩාක් වෙලා බලාගෙන හිටියා. බීච් එකේ ඇවිද්දා. එතකොට රැල්ල පෑගුවා. ඉතින් අපි දෙන්නත් ගොඩාක් එන්ජොයි කරා. ඉතින් මේ තියෙන අපේ ගෙස්ට් හවුස් එක. එතකොට අර වලට ඈතින් පේන්නේ අපි දැන් ඇවිදපු බීච් එක. ඉතින් අපිට දැන් චෙක් අවුට් වෙන්නත් වෙලාව හරි. ඉතින් අපි මෙහෙමම කුරුණෑගලට යනවා. හැබැයි අපි අද යන්නේ ආපු පාරෙන් නෙවෙයි, තවත් අලුත්ම පාරකින්. අපි ප්ලෑන් කරේ DS සේනානායක සමුද්‍රය බලාගෙන ලොග්ගල්ඔය හරහා නුවර පැත්තෙන් කුරුණෑගලට යන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකේ ඉතුරු ටිකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ ගමන කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලට මතකද ඊයේ හවස අපි එද්දිත් මේ හරිය පහ කරගෙන ගියා. මේ අපි දැන් ආයෙත් පහ කරගෙන යන්නේ පොතුවිල්. ඉතින් බලන්නකෝ උදේට තියෙන view එක පාර දෙපැත්තම කොළම කොළ පාටට එකම යායක් වගේ තමයි පේන්නේ. ඉතින් අපි දෙන්නට හිතුණා මෙච්චර ලස්සන වටපිටාවක් තියෙද්දි බහැලා බලන්නේ නැත්තේ මොකද කියලා. ඉතින් අද දවසේ අපේ පළවෙනිම ඩෙස්ටිනේෂන් එක තමයි DS සේනානායක ජලාශය. එහෙම නැත්නම් ඉඟිනියාගල ඩෑම් කියලාත් කියනවා. ඉතින් ඒ යන අතරමඟ අපිට ලාහුගල රක්ෂිතය, එතකොට ගල්ඔය ජාතික රක්ෂිතය වගේ රක්ෂිත කීපයක්ම පහු වෙනවා. ඉතින් ඉඟිනියාගල පාරෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි දැන් මේ පහ කරගෙන යන්නේ ගල්ඔය ජාතික වනෝද්‍යාන පිවිසුම. ගල්ඔය රක්ෂිතයට මේ ගල්ඔය ජාතික වනෝද්‍යානයට අමතරව ගල්ඔය උතුරු නිම්න නැගෙනහිර රක්ෂිතය, ගල්ඔය දකුණු නිම්න නැගෙනහිර රක්ෂිතය වගේම සේනානායක සමුද්‍ර රක්ෂිතය අයිති වෙනවා. ඉතින් මේ සියලුම ප්‍රදේශ එකට ගත්තාම ගල්ඔය රක්ෂිතය හෙක්ටයාර් 63000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වනෝද්‍යානය ඇතුලේ අලියෝ, දෙවියෝ, වලස්සු වගේ ගොඩාක් සත්ත්ව වර්ග බලා ගන්න පුළුවන්. ඉතින් සතුන් නිරීක්ෂණය සඳහා සුදුසුම කාලය තමයි මැයි සිට සැප්තැම්බර්. ඉතින් කතාවෙන් කතාව ඔන්න අපි DS සේනානායක සමුද්‍රය ළඟටම ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මේ තමයි ශ්‍රී ලංකාවේ විශාලතම මිනිසා විසින් නිර්මාණය කරන ලද ජලාශය. අම්පාර දිස්ත්‍රික්කයේ ඉඟිනියාගල ප්‍රදේශයෙන් ගල්ඔය හරස් කරලා වේලක් ඉදි කරලා තමයි සේනානායක සමුද්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ගල්ඔය බහුකාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානම අංගයක් තමයි මේ සේනානායක සමුද්‍රය. 1949 දී ආරම්භ කරලා 1953 දී අවසන් කරලා තියෙනවා. DS සේනානායක සමුද්‍රයේ වටේටම වගේ ගල්ඔය ජාතික වනෝද්‍යානය තියෙනවා. ඉතින් මේ වනෝද්‍යානයේ ඉන්න ආලි මේ ජලාශයේ තියෙන කුඩා දූපත් අතර පීනනවා. ඉතින් පිහිනන ආලි නරඹන කන්සෙප්ට් එකට DS සේනානායක සමුද්‍රය හරිම ප්‍රසිද්ධයි. සංචාරකයෝ විශාල ප්‍රමාණයක් එනවා. ඒ වගේම බෝට් සෆාරි සර්විස් එකකුත් තියෙනවා. තව ඔයාලට මේ පල්ලෙහින් පේන්නේ ජලාශයේ ජලය යොදාගෙන කරන මිරිදිය මධ්‍ය වගා මධ්‍යස්ථානයක්. දැන් අපි නුවර පැත්තට තමයි යන ගමන් ඉන්නේ. ඉතින් මේ යන ගමනේ අපිට ඊළඟට මුලින්ම හම්බුනේ නාමල්ඔය ජලාශය. නාමල්ඔය ජලාශය view point කියලා place එකක් තියෙනවා. කැමති අයට එතන නැවතිලා ජලාශය බලන්නත් පුළුවන්.
ඉතින් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක ලොග්ගල්ලොය ජලාශය. ලොග්ගල්ලොය ජලාශය මහියංගනයට කිට්ටුව බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන ජලාශයක් තමයි ලොග්ගල්ලොය ජලාශය. මේ ජලාශය නිර්මාණය කරලා තියෙන්නේ ලොග්ගල්ලොය හරස් කරලා මැටි වේල්ලක් බැඳලා. ඉතින් කෘතිමව නිර්මාණය කරපු ජලාශයක් තමයි මේ. අපි දැන් මේ පහ කරන ගමන් ඉන්නේ නන්දිනිගල ජලාශය. ඉතින් අපි කීප සැරයක්ම මේ ජලාශය බලන්න ඇවිත් තියෙන හින්දා අද විශේෂයෙන් අපි ජලාශය බලන්න නැවැත්තුවේ නැහැ. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියා ඩෑම් view point එකට. අපේ ට්‍රිප් එකේ අන්තිම ඩෙස්ටිනේෂන් එක. මහනුවර මහියංගනය පාරේ ගමන් කරනවා නම් ඔයාලට මේ view point එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ දවස් 3ක අම්පාර ට්‍රිප් එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.